ආයිබෝවන් කුක් විත් චුටි channel එකට ඔබ සමාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම අදත් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් රසම රස දඹල කරියක්. හදන හැටි පෙන්නන්නයි. ගොඩාක් ගෙවල් වල වැටවල් වල දඹල වැල් ගිහින් තියෙනවා. නමුත් අපි ඒ ගැන තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මම අහලා තියෙන විදිහට දඹල කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඔබත් අහලා තියෙනවද? එහෙමනම් අපි බලමු මේ පෝෂ්‍යදායී දඹල කරිය හදාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මේ තියෙන්නේ දෙපැත්තේ නූල් ඉවත් කරලා හොඳින් හොදගෙන හීනියට කපාගත්ත දඹල. මිරිස් කුඩු 3-5, ලුණු, කහ, උඹලකඩ, තෙල්, මිටි කිරි, දිය කිරි, ලුණු, තක්කාලි, කරපිංචා, රම්පේ, අමු මිරිස්. මැටි වලකට තෙල් දාලා මේ කපාගත්ත දඹල ටික යන්තමට බැද ගන්නවා. රත් වීගෙන ඉන්නේ මම මේ දඹල ටික දාලා දඹල ටික ටිකක් බැද ගන්නවා. යන්තම් බැදගත්ත දඹල ටික වෙනත් භාජනයකට දා ගන්නවා. තෙල් ටිකක් දාලා තෙල් රත් වීගෙන එනකොට ඊගෙන එනවා මන් රම්පේ, කරපිංචා, ලුණු, අමු මිරිස් එකතු කරලා ටිකක් බෙද ගන්නවා. මිරිස් කුඩු 3-5, කහ, උඹලකඩ, ලුණු කුඩු එකතු කරලා චුට්ටක් බෙදෙන්න හැරලා දැන් ඒකට දිය කිරි එකතු කරනවා. දිය කිරි එකතු කරලා අපහු ගින්දර චුට්ටක් වැඩි කරලා ඒක උතුරනකම් උයා ගන්නවා. හොද්ද උතුරගෙන එනවා. දැන් ඒකටම මිටි කිරි ටික එකතු කරනවා. දැන් අර යන්තම් බැදගත්ත දඹල ටිකක් දා ගන්නවා. මදගින්නේ මේක උයා ගන්නවා. කාලි ටිකකුත් එකතු කරගන්නවා. අවශ්‍ය නැත්නම් දාන්න නැතුව ඉන්න පුළුවන්. මම මේකේ ඉස්ම තිබ්බේ නෑ. ඔයගලන්ට ඕන නම් ඉස්ම තියෙන්න කලින් බා ගන්න පුළුවන්. දැන් දඹල කරිය හදලා ඉවරයි.